කොතැනක හෝ ඔබ ඉන්නවනම් මම ඉන්නම් ඒ සුව නැති අන්‍යලි ඔබ වෙනකල් සුව මාළඟ ඔබ. ඉතින් ජීවිතේ හැම දවසක්ම ලස්සන වෙන්නේ නැහැ. ජීවිතේ ලස්සන දවස් වගේම ලස්සන නැති දවසුත් අපිට එනවා. ඉතින් ඒ සතියක් තමයි මේ ගෙවෙන්නේ. මේවන් පුංචි පුතා අපේ අසනීප වෙන්න ළඟයි වගේ දැනුණා. උදේ නැගිටිනකොට ටිකක් හරි අමුතුයි, වෙනදාට වඩා එයාගේ ඇක්ටිව් එක අඩුයි. ඒ නිසාම මම හිතුවා මෙයා ටිකක් අසනීප වෙන්නත් ළඟයි කියලා. ඉතින් ජීවිතේ මේ සතිය පුරාවටම අපි ඉමෝෂනල් ජර්නි එකක් ගෙවුවේ. මොකද එයාගේ සතුට දඟලන ඒ අර වෙනදා වගේ දඟලෙල්ල නැති නිසා අපිට හරියට පාළු දැනුණා. ඉතින් උදේ නැගිටලා අර පුංචි කුරුළු දෝඩුව දිහා බලලා විශ්වයට ස්තුතිවන්ත කරලා අද දවස පටන් ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ සතිය පුරාවට ගත්ත එක වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරලා තමයි මම මේ vlog එක එඩිට් කරන්න හිතුවේ. සමහර දවස්වල මට වීඩියෝ කරගන්න බැරි තරම් අපහසු වුණා. මොකද මේවන් ගොඩක් අසනීපෙන් හිටපු නිසා. උදේ නැගිටිනකොට ටිකක් උණ ගන්න වගේ ටිකක් ඇඟ රාස්නේ කරලා තිබුණා. මට හිතුණා දැන් උණ ගන්න වගේ තමයි යන්නේ කියලා. හරියටම වැක්සින් එක විඳලා දවස් 4-5කට පස්සේ තමයි මේ වෛරස් එක ඇවිත් තියෙන්නේ. ඉතින් මම හිතුවා එයාට මේක වැක්සින් එකකින් ආපු දෙයක් නෙමෙයි. මොකද දවස් 3කට පස්සේ ආපු නිසා මොකක් හරි වෛරස් එකක් තමයි කියලා. ජීවිතේ පළවෙනි වතාවට තමයි මෙච්චර ලොකු වෛරස් එකක් අපේ මෙවුන්ට හැදුනේ. ඉතින් මම එයා උදේ නැගිටිනකොට එයා ආස කෑම හදලා තිබුණේ. අද මම එයාට යෙලෝ රයිස් එකක් හැදුවේ. මොකද කලින් දවසේ එයා ලොකුවට දෙයක් කෑම කෑවෙත් නැහැ වෙනද තරම්. මොකද එයාට අසනීප වෙන්න ළඟින්ද වෙන්න ඇති. සාමාන්‍යයෙන් ওই සිම්ප්ටම්ස් එක එකව පෙන්නනවනේ ළඟ වෙනකොට. මං හිතන්නේ ඒ නිසා වෙන්න ඇති. එයා වැඩි වෙනද තරම් උනන්දුවෙන් කෑම කෑවෙත් නැහැ. ඉතින් එයා කැමති විදියට අලකරි එකයි චිකන් එක මම සැරට හැදුවට ඒක වොෂ් කරලා තමයි ගන්නෙ. ඉතින් ලුණු සම්බල යට දුන්නේ නැහැ මම. ওই විදිහට මම අල කරි එකයි චිකන් එක වොෂ් කරලා කහවත් එක බබාට කැවුවා. හැබැයි වෙනදා වගේ එයා කෑම කන්න වැඩි උනන්දුවක් තිබෙත් නැහැ. ඉතින් ඒ නිසාම අපි හිතුවා හවස් වරුවේ දවල් වරුවත් ওই විදිහට ගෙවිලා ගියා. ඉතින් හවස් වරුවේ ළඟ ඉන්නවා රිච්වේ ડોක්ටර් කෙනෙක්, රිච්වේ ළමා රෝහලේ. ඉතින් එයාට පෙන්නුවොත් හොඳයි කියලා. ඉතින් මේවට ලොකුවට උණක් තිබුණේ නැති නිසා හැම්බිරිස්සාව ටිකක් තිබුණා. ඒ නිසා අපි ඉක්මනට බෙහෙත් ටිකක් අරන් ආවා. එතන ඉන්නේ රිච්වේ එකේ වැඩ කරන ડોක්ටර් මැඩම් කෙනෙක්. ඉතින් එයාගෙන් සාමාන්‍යයෙන් බෙහෙත් මේවට එක සැරයක් ගෙනාවම අඩු වුණා. ඉතින් මට හිතුණා ඒ නිසා අපි ලොකුවට නැති නිසා ඉක්මනට මේක රිකවර් කරගන්න ඕනේ නිසා ඉක්මනට බෙහෙත් ටිකක් ගත්තොත් හොඳයි කියලා. මොකද වරු දෙක ඉවර වෙනකොටම මං එයාට බෙහෙත් ගත්තා. ඉතින් ડોක්ටර් ආන්ටි කිව්ව විදිහට මම එයාට ලොකුවට බර දේවල් දුන්නේ නැහැ. මෙයා කන්නත් අදිමදි කරන නිසා පළතුරු වලට අමතරව මම එයාට දුන්න දේ සුප් වර්ග, කැඳ වර්ග. ඉතින් රෑට මම සුප් එකක් හදලා දුන්නා. සුප් එක හදන්න කලින් මේ විදිහට බටර් ටිකක් පෑන් එකට දාලා ස්වීට් කෝර්න්ස් ටික හොඳට ෆ්‍රයි කරගන්නවා. ඉතින් ස්වීට් කෝර්න් ටික ෆ්‍රයි කරගත්තට පස්සේ මම වෙජිටබල්ස් ටික හාෆ් බොයිල් කරගෙන තිබුණේ. කැරට්, ඊට පස්සේ මොනවාද අල, ඊට අමතරව මම මෙයාට ගත්ත වට්ටක් පොඩි කෑල්ලක්. හැම එකම පොඩ ගත්තේ, ලොකුවට ගත්තේ නැහැ. ඉතින් මේකත් වැඩි ඒතර එකට හදනකොට චුට්ටක් හදන්න බැහැනේ. ඉතින් මම ඊට කලින් මෙයාට චිකන් ටිකක් හොඳට ගම්මිරිසුයි කහයි ලුණුයි දාලා තම්බ ගත්තා. ඊට අමතරව මම මේකට බීටර්, ෆ්‍රෙෂ් මිල්ක්, කෝර්න් ෆ්ලවර් ඒ වගේ දේවල් එකතු කරනවා. මොකද මේකේ තව රස ගුණ වැඩි කරන්න. ඊට පස්සේ අර එළවලු ටිකත් බටර් එකට දාලා වතුර ටිකකුත් දාලා හාෆ් බොයිල් කරලා තියෙන නිසා ගොඩ වතුර දාන්නේ නැහැ. එක ටිකක් අර හොඳට අර තික් එකට එන්න ඕන නිසා හාෆ් බොයිල් කරලා ගත්තේ. ඊට පස්සේ එකට වතුර ටිකක් දානවා. ඊට පස්සේ මම එකට පොඩි බිත්තරයක්ම එකතු කරන්නේ. බිත්තරෙන් භාගයක් වගේ එකතු කරනවා. මොකද මේක ගොඩක් ගුණ විදිහට හදලා දුන්නොත් හොඳයි කියලා මම හිතුවා. මේකට ඊට පස්සේ මම
කෝන් ෆ්ලාර් ටිකක් අරගෙන එකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාලා හොඳට ඒක දිය කරනවා. මොකද නැත්තම් කෝන් ෆ්ලාර් එක මේකට ඇඩ් කරන්න ගියොත් කෝන් ෆ්ලාර් එක මේ කැටි වෙනවා කියලා කියන්නේ. අන්න ඒ වෙන්න බලනවා. ඉතින් ඒ නිසා මම ඒක කලින් මේ හොඳට අර උකුවට තික් එකට එන්න ඕන නිසා මම මේක කලින් දිය කරගන්නවා. ඉතින් ඔයාලට පොල් කිරි ගන්නත් පුළුවන් මේ වෙනුවට. මට ඉතින් ඊසි නිසා මම ෆ්‍රෙෂ් මිල්ක් ගන්නවා. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාලා මේක හොඳට හැඳි ගන්නවා. ඉතින් මේක ලොකුවට තැම්බෙන්න මම තියන්නේ මොකද මම මේ ඔක්කොම එළවලු ටික half boil කරලා ගන්න. ඔයාලට පුළුවන් මේකට බ්‍රොකොලි එකතු කරන්න. තව ඔයාලට පුළුවන් මොනාරි ගොටුකොළ ಜಾති, එළවලු ಜಾති මොනාරි එකතු කරන්න. මම ළඟ තිබ්බ දේවල් වලින් තමයි මම හැදුවේ. ඉතින් මම ගත්තේ නම් කැරට්, ආර්තාපල් සහ වට්ටක්කා. ඉතින් ඊට පස්සේ මට ටිකක් මේක දිය මදි නිසා මම නැවත ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් මේකට එකතු කරනවා. ඊට පස්සේ මේක හොඳට ක්‍රීම් එකක් වගේ වෙනකන් හොඳට හැඳි ගන්නවා. ඉතින් මේක හැඳි ගන්න අතරේ මම ඔයාලට කියන්න ඕන බබාලා අසනීප වුණාම හරි අමාරුයිනේ. එයාලව ඉක්මනට රිකා වෙනකන් අම්මට හදිසි. ඒතර යාළුවා දඟලන්නේ නැති වෙනකොට අම්මට හරි දුකයි. ඉතින් මේ වගේ දේවල් වුණා. ඉතින් මේක මම හොඳට බ්ලෙන්ඩ් කරලා තමයි මෙවොන්ට කැමට දුන්නේ. ඉතින් මට රෑ පුරාවටම මම මෙවෝන් එක හැරලා ඉඳලා මම පැය 2-3ක වගේ නිින්දක් තමයි ගත්තේ. මෙවෝන්ට අඩුුනේම නැහැ. ඉතින් මට හිතෙනවා මේක ටිකක් දරුණුවටම යන වෛරස් එකක් වෙන්න ඕන කියලා. ඉතින් උදේම සමන්ත සර්ට කෝල් කරාම සමන්ත සර් කිව්වා ලේ එකක් චෙක් කරගන්න. ඊට පස්සේ හවස ලංකා හොස්පිටල් එකට ඉන්නවා බබාව අරගෙන ඉන්න කියලා. ඉතින් බබාව අරගෙන යන්න ඕන නිසා සර් බ්ලඩ් ටෙස්ට් වගේක් ලියලා දුන්නා. ඉතින් අපි ඒ ටික කරන්න අපේ පොඩි ලැබොරටරි එකක් තියෙනවා අපේ ගෙවල් ළඟ. ඒකට ගියා ලංකා හොස්පිටල් එකේම. මොකද හවසට යන්නත් ලංකා හොස්පිටල් එකටනේ. ඉතින් ළඟම තියෙන ලංකා හොස්පිටල් එකේ ලැබොරටරි එක නිසා අපි ඒකට ගියා. ඉතින් සුදු පුතා දන්නේ නෑ යාට ඉන්ජෙක්ෂන් වෙදින්න අපි ආවේ කියලා. ඉතින් හයියෙන් කෑ ගැහුවා. කෑ ගැහුවට මට හිතෙන්නේ එයා හරියට ඒක ලේක ගන්න දන්නේ නැද්ද කොහෙද. එකයි මෙවොන්ට රිදුනේ නැත්තම් චෝටි බබාලගේ ගන්නකොට 9 වෙල්ස් එකේ හරි ඉක්මනට ගන්නවා. එයාලට හොඳට ප්‍රැක්ටිස් එක තියෙන්න ඕන. මට ඉතින් මේ මොහොතේ කරන්න දෙයක් තිබ්බේ නැහැ. ලැබොරටරි එක තමයි ළඟම තියෙන්නේ. ඒ නිසා මම එතනින් ගත්තා. හැබැයි මට තේරුණ විදිහට එයා හරියට බ්ලඩ් එක ගන්න දන්නේ නැහැ. මම මුකුත් කිව්වේ නැහැ. එයා ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක් තමයි එතන හිටියේ. ඒ නිසා අපි හිත රිද්දන්න හොඳ නැහැනේ. ඒ නිසා මම බබාව අරගෙන ආවා. නමුත් මට චෝටි තරහක් ආවා. මොකද මගේ පුතාට රිදුණානේ. එයා හයියෙන් ඇඬුවා. මම ඉතින් ටක් ගාලා කූල් කරගත්තා. ඒ වුණාට ඉතින් එයාට රිදෙන්නේ නැති. මට ඒකට ගොඩක් දුක හිතුණා. ඉතින් ඊට පස්සේ දැන් මේ හවස් වෙලා අද දවසට මෙවොන් මුකුත් කෑවේ නැහැ. කැඳ එකක් හැදුවා. ඒක රිජෙක්ට් කරා. ඉතින් ওই විදිහට පළතුරු ටිකක් විතරයි කාලා ඉන්නේ. මට ඉතින් හරිම දුකයි. ඉතින් මේ ලස්සන හවස් හරුවේ දැන් අපි යන්නේ ලංකා හොස්පිටල් එකට. මොකද මෙවොන්ව පෙන්නන්න ඕන. ලංකා හොස්පිටල් එක කියලා කියන්නේ අපේ මතකයේ තියෙන කවදාවත් මතකෙන් අතහරින්න බැරි හරි ආදරණීය හොස්පිටල් එකක්. ඒ මොකද කියලා ඔයාලා දන්නවා ඇති සමහර අය. ඉතින් තව දෙයක් කියන්න ඕන. මගේ පුංචි පුතා ඉපදුණු දවසේ ඉඳන් ડોක්ටර් සමන්ත දිසිල්වා තමයි බලන්නේ. ඔයාලා බලන වෙද්දි කවුද මේ ડોක්ටර් සමන්ත කියන්නේ කියලා. එයා 9 වෙල්ස් ලංකා හොස්පිටල් වල ඉන්නවා. ගොඩක් අය දන්නවා මේ ડોක්ටර් කවුද කියන්න. ඉතින් මං කිව්වේ මේ අමතක කරන්න බැරි තැනක් තමයි ලංකා හොස්පිටල් එක කියලා. ඒ ඉතින් මගේ පුංචි පුතාව මට අරගෙන දුන්නේ හරි පරිස්සමට ડોක්ටර් නිශේන්ද්‍ර සර්. ඒ ලංකා හොස්පිටල් එකේ. ඉතින් මේක මට කවදාවත් අමතක වෙන්නේ නැති තැනක්. මේකේ නර්ස්ලා මේ හැම තැනම ඉන්න මට උදව් කරපුවා. ඉතින් මං ඒ නිසා මේ හොස්පිටල් එකට හරි ආදරෙයි. මට ලස්සන පුතෙක් දුන්නේ මේ හොස්පිටල් එක නිසා. ඉතින් දැන් ડોක්ටර් අංකල් එනකන් අපි වේටින් ලිස්ට් එකේ ඉන්නේ. අද ඉන්නේ ගොඩක්ම බබාලට අසනීප වෙච්ච අය. ඊට අමතරව වැක්සිනේෂන් ගොඩක් ගන්න ඇවිත් හිටියා. ඉතින් ඒ නිසා අපි ගොඩක් වෙලා ගියා. පැය 2ක් විතර ඉඳලා බෙහෙත් අරගෙන තමයි ආවේ. මෙවොන් එනකොට ඉතින් හොඳටම නිදි. ඒත් එක්කම අපි එයාට KFC එකෙන් කෑම එකක් අරන් දුන්නා. එයා ඒ චුට්ටයි කෑවේ. කාලා බෙහෙත් ටික හරි අමාරුවෙන් පොවලා නිදි කළා. නැත්තම් එයාට රෙස්ට් එකක් හම්බෙන්නේ නැහනේ. ඉතින් හොඳටම අමාරුවෙන් නිදාගෙන තමයි දවස පුරාම
හිටියේ. ඉතින් මට හරි දුකයි මේ මොන දකින්නකොට ඇයි මෙයා මෙච්චර අමාරුවෙන් ඉන්නකොට අම්මලාට වාවන්නේ නැහැනේ. ඉතින් ගොඩක් මට වීඩියෝ ක්ලිප්ස් මිස් වුණා. මොකද මම මේවෝන් එක්ක නිතරම එයා මගේ පපුවර තුලුල් කරගෙන එයාට කවි කියනවා, සින්දු කියනවා, මම එයාට කෑම කවනවා. එයාව මම බිමින් තිබෙව නැති තරම් මම පොළොන් උපරිමයෙන් එයාව පරිස්සම් කරා. එයාව සතියක් පුරාවට මේ වෛරස් එක එයාගේ ඇඟේ තිබුණා. උණ නම් දවස් දෙකකින් වගේ බැහැලා ගියා. ડોක්ටර් කිව්වා සතියක් බෙහෙත් ටික එක දිගට දෙන්න කියලා. ඉතින් දවස් 3-4 වෙනකොට එයා රිකවර් වුණා. නමුත් කැස්ස අඩු වුණේ නැහැ. කැස්ස ඉවර වෙන සතියක් වගේ ගියා. ඉතින් ડોක්ටර් කිව්ව විදිහටම හරි පරිස්සමට මම මෙවොන්ව බලාගත්තා. ඉතින් ওই විදිහට එයාගේ අසනීපේ මේ වෛරස් එක දරුණුවටම ආවා. ඉතින් මෙදා සැරේ තමයි ලොකුවට මෙයාට වෛරස් එක ආවේ. ඉතින් ඔය දවස් 3-4කට විතර පස්සේ ඉතින් මට මේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුනේම පුංචි බබාලා අසනීප වුණාම හරි අමාරුයි. අම්මලාට අමාරුයි. ඉතින් මොන ප්‍රශ්න ආවත් අපි බබා ළඟින්ම ඉන්න ඕන. මම ඒ දවස්වලට කිසිම දෙයක් ගෙදර වැඩ කළේ නැහැ. හස්බන්ඩ් ගොඩාක් සපෝටිව් වුණා. ඒක මතක් කරන්න ඕනේ. සපෝටිව් හස්බන්ඩ් කෙනෙක් කියන්නේ ඇත්තටම බ්ලෙසින් එකක්. ඉතින් ඒ වගේම තමයි මේ ජීවිතයේ මේ දවස් අපිට කෙසේ හෝ දරා ගන්නම වෙනවා. ඉතින් අපි හැම දවසක්ම සතුටින් බාරගත්තා. මේ සතිය පුරාවටම අපි හැමෝටම හරිම ඉමෝෂනල් ජර්නි එකක් වුණා. ඉතින් මම මේ එක්ස්පීරියන්ස් එක ඔයාලට බෙදා ගන්න හිතුවා. ඔයාලටත් මේක ගොඩක් වැදගත් වෙයි. මේකෙන් ඔයාලට ගන්න දේවල් තියෙවි කියලා හිතලා. ඉතින් ගොඩක් අය මගෙන් ડોක්ටර්ස්ලා ගැන අහනවා. මම බෙහෙත් ගන්නේ කොහෙන්ද ගහනවා. ඉතින් මම බබාට අසනීප දවසල දුන්න කෑම මොනවද? එයා මොනවද කන්න කැමති උනේ? මේ දේවල් මම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් තවත් දවසක ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මගේ වීඩියෝස් බලන මාහරත් එක්ක එකතු වෙන හැමෝටම ආදරෙයි. මගේ වීඩියෝස් බලන හැමෝටම ගොඩාක් ස්තුතියි. Thank you for watching. උම්මා දෙන්න
අපි ආයේ හමු වෙන්නේ කවදාදෝ නැදන්නේ එතකල් ඉන්නවා මග බලා මා ඉන්නේ ලතවිල්ලේ හිත ඇතුලේ ගිනි දැල්වේ ඔබ දන්න මාගේ වේදනා